හායි අදත් ආදරෙන් පිළිගන්නවා කුකින් විත් දිලා YouTube channel එකට ඔයාලව. ඔන්න ඉතින් මම අද ගෙනත් තියෙන්නේ කවුරුත් කන්න ආස පිට්සා රෙසිපි එකක්. ඉතින් ගෙදරදීම පහසුවෙන් විවිධ රසයන්ගෙන් ඔයාලට මේ පිට්සා හදන්න පුළුවන්. දැන් අපි බලමු මේකට අවශ්‍ය වෙන ingredients මොනවද කියලා. ඉතින් මම අරගෙන තියෙනවා පිපෙන්න දාන්න ලියවිතෝ ප්‍රේස්කෝ අරගෙන තියෙනවා. ඒ වගේම ලියවිතෝ සේක්කෝ. ඉතින් ඔයාලට ඕන වර්ගයක් පිපෙන්න දාන්න පුළුවන්. ඒ වගේම මම පාන් පිටි අරගෙන තියෙනවා. පීට්සා හදන පාන් පිටි එකම ඔයාලට ඉතින් කැමති පාන් පිටි එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔලිව් තෙල්, ඒ වගේම සීනි මම අරගෙන තියෙනවා ලුණු. ඉතින් මේ ටික තමයි අපට අවශ්‍ය වෙන්නේ මේ පීට්සා එක හදාගන්න. ඉතින් ඉස්සරවම ලියවිතෝ එක මම දිය කරගන්න ගන්නේ මද උණුසුම් වතුර. ඉතින් මම ලියවිතෝ ෆ්‍රේස්කෝ ගත්ත නිසා ගොඩක් වෙලා උණු වතුරේ දාලා තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් විනාඩි 5ක් විතර තමයි උණු වතුරේ දාලා තියන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මේකෙන් කැට දෙකක් ගන්නවා. මොකද මම ඉන්නේ සීත රටක හින්දා පිපෙන්න ටිකක් වෙලා යනවා. ඒ හින්දා මම දැන් ඒ වගේම පාන් පිටි කිලෝ 1කින් මේ පිට්සා එක හදන හින්දා මම ලියවිතෝ කැට දෙකක් මේ සඳහා පාවිච්චි කරනවා. ඒ වගේ මතක් කරන්න ඕන ඔයා රස්නේ රටක ඉන්නවනම් මේ පිපෙන දේවල් වලින් භාගයක් තමයි පාවිච්චි කරන්න ඕන. මොකද ඉක්මනට පිපෙන නිසා. දැන් මම මේවා හොඳට කලවම් කරගෙන පැත්තකින් වහලා තියනවා විනාඩි 5ක්. ඒත් එක්කම ඊට පස්සේ මම දැන් හදන්නේ මේ පිටි ඩෝ එක හදාගන්න. ඉතින් භාජනයකට පිටි කිලෝ එකක් මම දාගන්නවා. ඒත් එක්කම මම දාගන්නවා ඔලිව් තෙල් හැඳි 3ක් විතර මම දාගන්නවා. මොකද මම වැඩි ප්‍රමාණයකින් හදන හින්දා ටිකක් අවශ්‍ය දේවලුත් ටිකක් වැඩියෙන් තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම සීනි හැඳි 2ක් විතර මම පාවිච්චි කරනවා. ඒත් එක්කම ලුණු හැන්දක් පාවිච්චි කරනවා. ඒ කරලා මේ ටික හොඳට අනා ගන්නවා. ඉතින් මේ ටික පිටිවල හොඳටම දැවටුණාට පස්සේ තමයි මම මේකට මේ ලියවිතෝ එක එකතු කරන්නේ. ඊට පස්සේ මම මේ ලියවිතෝ ටික එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කරනවා. ඒ වගේම තමයි අපිට මේක අනාගද්දි මද උණුසුම් වතුර අවශ්‍ය වෙනවා. මොකද අවශ්‍ය ප්‍රමාණයට අපි වතුර දාගද්දි උණු වතුර පාවිච්චි කරනවා නම් අපිට මේක පිපෙන්න තවත් පහසු වෙනවා. ඒ සඳහා ඉතින් ඔයාලා උණු වතුර මද උණුසුම් වතුර මේ සඳහා පාවිච්චි කරන්න. ඒ වගේම මට ඔයාලට දෙයක් මතක් කරන්න හිතුණා. ගොඩාක් අය මං අහලා තියෙනවා මේ පිට්සා වලට පීසා කියලා කියන. ඉතින් පීසා කියන්නේ පීසා කුළුණට මේකේ හරි නිවැරදි වචනය තමයි පිට්සා. පිට්සා කියන වචනේ තමයි හරි වචනේ. ඉතින් මේ විදිහට දැන් හොඳට අපි ඩෝ එක අනාගත්තාම අතේ ඇලෙන්නේ නැති වෙන්න මේක හොඳට විනාඩි 10ක් විතර අපි මේක අනා ගන්න ඕන. ඉතින් මම මේ පිටි ගොඩක් නිසා මේක දෙකට කඩලා වෙන වෙනම මේක හොඳට අනා ගන්නවා. ඉතින් මම දැන් හොඳටම මේක අනාගත්තට පස්සේ මේ ඩෝ එක හොඳට වහ ගන්න ඕනේ. ඉතින් හුලම් වදින්න නැති වෙන්න මේක හොඳට පිපෙන්න අපි පැයක් විතර වහලා තියන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මේ දෙක වෙනම භාජන වලට දාලා හොඳට හුලම් වදින්න නැති වෙන්න වහලා පැයක් විතර තියනවා. මම අද ඔයාලට පිට්සා වර්ග 5ක් 6ක් විතර මේකෙන් හදන්න පෙන්නන. ඉතින් ඒ අතරතුර මම දැන් මේකට අවශ්‍ය අනිත් දේවල් ලෑස්ති කරගන්නවා. ඉතින් සූප් එකක් හදාගත්තා. ටොමැටෝ සෝස් එකක් ඔයාලා හදාගන්න ඕනේ. ඉතින් ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා මොසරෙල්ලා. ඉතින් පිට්සා කියද්දි නැතුවම බැරි දෙයක් තමයි මේ මොසරෙල්ලා චීස් එක. ඉතින් මම මේකට අරන් තියෙන්නේ ලොකු මොසරෙල්ලා එකක්. ඉතින් මේක මම ඊට පස්සේ පොඩියට කපාගෙන වෙනම ඒක ලෑස්ති කරගන්නවා. පිට්සා ගැන කියද්දි ගොඩක් අයට මතක් වෙන්නේ ඉතාලියනේ. ඉතින් ඉතාලියේ තමයි පිට්සා වලට ප්‍රසිද්ධම. ඒ අතරින් ගොඩක් රසම රස පිට්සා තියෙනවා කියන්නේ ඉතාලියේ නාපෝලි නගරේ. දැන් ඉතින් මම මොසරෙල්ලා එක කපාගෙන ඉවරයි. ඒ වගේම චිපෝල් එකත් ලෑස්ති කරගෙන ඉවරයි. ඉතින් මේ ලූණු එකට ඔරිගනෝ කියන කොළ වර්ගය දාලා ලුණු කුඩු චුට්ටක් දාලා හොඳට කලවම් කරලා තමයි මේක හදලා තියෙන්නේ. අපි ඉස්සරහට බලමු කොහොමද ඒ වගේ හදන්නේ කියලා පීට්සා එක. දැන් ඔන්න මගේ ඩෝ එක හොඳටම පිපිලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති පොඩි පොඩි හිල් ඇවිල්ලා තියෙනවා. දැන් ඉතින් හොඳටම මේක පිපිලා තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට පිට්සා හදන්න.
මම මේ පිටියක ඔයාලට පැයකින් තමයි හරියටම ඕපන් කරලා පෙන්නන්නේ. ඉතින් මට මේ පිටිමොළි හොඳට තුනී කරගන්න ඕන නිසා මම මේක පෙලිකොලකින් හොඳට ආවරණය කරගන්නවා. ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ පිට්සා එක පුච්ච ගන්න හොඳ උෂ්ණත්වයක් තියෙන්න ඕන. ඒ නිසා ඔයාලා පිට්සා එක බේක් කරගන්න කලින් oven එක අංශක 200ට ප්‍රීහීට් වෙන්න දාගන්න ඕන. ඉතින් මේ වගේ මම පිටි ගුලියක් අරගෙන අපිට ඉතින් මේක හදන්න අවශ්‍ය වෙනවා පිටි ටිකක්. ඒ වගේම අතේ ඔලිව් තෙල් ටිකක් ගාගෙන මම දැන් මේ පිටි මෝලිය තුනී කරගන්න තමයි හදන්නේ. ඉතින් මම මේ විදිහට රෝලින් පින් එකකින් මේක තුනී කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් පීට්සා හදන තැටියට දාලා උනත් මේක තුනී කරගන්න. මේ විදිහට තුනී කරගත්තට පස්සේ ඇඟිලි වලින් අපි වටේ ලස්සන්ට මහතට එන විදිහට හදා ගන්න ඕන. මේකේ විශේෂම දේ තමයි පීට්සා හදද්දි මැද ඝනකමට තියන්නේ නැහැ, තුනී කරගන්න ඕන. ඉතින් වටේ තමයි පිම්බෙන විදිහට අපි ඇඟිලි තුඩු වලින් ටිකක් ඒක හදාගන්නේ. ඉතින් මම මේක හදලා මේ විදිහට පෙලිකොල වලින් වහලා විනාඩි 5ක් විතර තියෙනවා. ඒත් එක්කම මම අද පීට්සා ಜಾති ගොඩක් හදන හින්දා මේ විදිහට හදාගෙන ට්‍රේ වලට දාගෙන තියෙන්නේ ඔක්කොම. ඉතින් දැන් බලන්නකෝ මේ තියෙන විනාඩි 5කට පස්සේ අපේ පීට්සා එක හොඳට ලස්සනට වටේ මහතට ඇවිල්ලා මැද තුනීවට ඇවිල්ලා තියෙනවා. මේ පෙලිකොලෙන් වහගත්තට පස්සේ ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ පෙලිකොලෙන් වහලා නැති එකක් මේකේ වෙනසයි. ඔයාලට ඉස්සෙල්ලා මම මේ පෙන්නපු එකේ වෙනසයි හොයාගන්න පුළුවන් නේද? ඉතින් මම මේ දෙකෙන් වෙනස පෙන්වුවේ ගොඩක් හොඳයි. ඔයාලා මේක තුනී කරගෙන ඒ විදිහට පෙලිකොලකින් කවර් කරලා තියාගන්නවා නම් විනාඩි 5ක් විතර. දැන් ඉතින් මම හදාගත්ත ටොමැටෝ සෝස් එක මේක උඩින් මේ විදිහට තුනී කරගන්නවා. මම මේ හදන පීට්සා එකේ නම තමයි සලාමි කොන් අලීචේ. ඉතින් මෙහි ගන්න තියෙනවා මේකේ මස් වර්ගයක් තියෙන්නේ. ඒත් එක්කම අනිත් දේ තියෙන්නේ මාළු වර්ගයක්. ඉතින් මේ විදිහට මම පැත්තකට සලාමි ටික තියාගන්නවා. ඊට පස්සේ මම මේ අලීච් එකෙන් ටිකක් මේකට එක පැත්තකට දාගන්නවා. ඉතින් මම මේ දාගන්නේ කටු ඉවත් කරපු මාළු වර්ගයක්. මෙහි ඉතාලියේ ඉන්න අය නම් මේ මාළු වර්ගය හොඳට දන්නවා. ඉතින් ඊට පස්සේ මම මේකට උඩින් මොසරෙල්ලා චීස් එක අහුර ගන්නවා. ඉතින් මම මේක කෑලි කපාගෙන තියෙන්නේ මොකද මේක දිය වෙද්දි හැමතැනටම පැතිරෙනවා. ඒත් එක්ක මම ෆොර්මාජියෝ ඒකත් චීස් එකක් ඒක හොඳට ග්‍රේට් කරගන්නවා මේක උඩට. ඊට පස්සේ මම ඔලිව් තෙල් ටිකක් දාගෙන මේක බේක් වෙන්න විනාඩි 10ක් oven එකේ දාලා තියෙනවා. ඊට පස්සේ මම අනිත් පීට්සා ටිකත් ලෑස්ති කරගන්නවා. මේ ඔයාලට පේන්නේ සලාමි කොන් මොසරෙල්ලා පීට්සා එක. ඒත් එක්කම චිපෝලා මේකට මම දාලා තියෙන්නේ ලුණු දාලා උඩින් මොසරෙල්ලා දාලා හදාගත්ත පීට්සා එකක්. ඉතින් මේ පීට්සා එකත් ගොඩාක් රසයි. ඒත් එක්කම මම හදාගන්න ගොඩාක් දෙනා කැමති පීට්සා එකක් තමයි මාර්ගරීතා. ඉතින් මේකට සූගෝ එක දාගෙන මොසරෙල්ලා දාලා තමයි ඒක හදාගෙන තියෙන්නේ. ඒත් එක්ක මම හදාගන්න සුක්කීනි. හරියටම විනාඩි 10කින් අපේ පීට්සා එක රෙඩි. එළියට අරගෙන බලමු කොහොමද කියලා. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ මේ හදාගත්ත පීට්සා එක ඉතින් කඩෙන් ගත්තා වගේමයි හොඳට ලස්සනට ඇවිල්ලා තියෙනවා. දැන් මං හදන්නේ මෙලොන් සානේ පීට්සා එකක්. ඒ කියන්නේ බටු දාලා පීට්සා එකක් තමයි මං හදන්නේ. ඔයාලටත් පුළුවන් විවිධ වර්ගයේ දේවල් එකතු කරගෙන චිකන්, ඒ වගේම ඉස්සෝ, බෙල් පෙපර් ඒ වගේ දේවල් එකතු කරගෙන ඔයාලගේ ටේස්ට් එකට හරියන්න පීට්සා හදා ගන්න. මම අද ඔයාලට විවිධ රසයන්ගෙන් යුක්ත පීට්සා වර්ග 5ක් කියලා දුන්නා. ඉතින් ඔයාලටත් පුළුවන් මම කලින් කිව්වා වගේ විවිධ වර්ගයේ පීට්සා හදා ගන්න. ඉතින් මේ බලන්නකෝ රෙස්ටොරන්ට් වල තියෙන විදිහටම පීට්සා එක මම හදාගත්තා. ඉතින් දැන් අපි මේක කපලා බලමු කොහොමද කියලා. ඒ වගේම මේ බලන්නකෝ උඩ වගේම මේකේ යටත් හොඳට පිච්චිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි පීට්සා එක එන්න ඕන. ඉතින් දැන් අපි කපලා බලමු මේක කොහොමද කියලා. මේ බලන්නකෝ රෙස්ටොරන්ට් එකෙන් ගත්තා වගේ හරිම සොෆ්ට්ව ලස්සනට රසට පීට්සා එක ඉතින් ඇවිල්ලා තියෙනවා. දැන් තියෙන්නේ රස බලන්න.
මේ තියෙන්නේ සුක්කිනි පීත්සා එක සහ මෙලොන්සානේ පීත්සා එක. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ සුපර් මාකට් වල තියෙනවා බාගෙට බේක් කරපු පීත්සා. ඉතින් මේකේ පැකට් එකේ තියෙන අපිට අවශ්‍ය විනාඩි ගාන බේක් කරගන්න. ඉතින් අපිට අවශ්‍ය දේවල් දාලා මේක හදලා රස බලන්න තමයි තියෙන්නේ. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් පීත්සා හදලා රස කොහොමද කියලා කියන්නකෝ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඒ වගේම රසවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බෙමු. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. Bye.